මීට කලින් මේ වගේ පීස් එකක් කාලා තියෙද බලන්නකෝ. පිටිය නන්නේ නැතුව අවන් එකක් පාවිච්චි නොකර ගෙදරදීම මේ වගේ රසමරස පීස් එකක් හදමුද? එහෙනම් මේක ඉවර වෙනකම් බලන්නකෝ. මුලින්ම අපි පිටිකෝප්ප එකක් මේ වගේ භාජනයකට ගන්න ඕනේ. එකක් හොඳේ. ඊට පස්සේ බිත්තර 3ක් භාජනයට දාගන්න. ලෝභ නැතුව බිත්තර 3ක්ම දාගන්න. මේ දවස්වල බිත්තර වැඩි ගණන් නැහෙනි. එතකොට මේකේ පෝෂණ ගුණෙත් වැඩි වෙනවා. ඊට පස්සේ ලුණු තේ හැන්දක් විතර මේකට දාගන්න. දැන් තමයි ස්පෙෂල්ම දේ එකතු කරන්නේ. වැදගත් සොසේජස් කරාල් ටික බ්ලෙන්ඩරයට දාලා කොටාගෙන මෙන්න මේ වගේ මේකට එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් හොඳට හැඳි ගෑවිල්ලක් තමයි තියෙන්නේ. මං වගේ ඔයාලත් කම්මැලි නැතුව හොඳට හැඳි ගා ගන්න. මේක මිශ්‍ර වෙන තරමට තමයි මේකේ රස ගොඩක් වැඩි වෙන්නේ. දැන් මේකට වතුර කෝප්ප භාගයක් එකතු කරලා ආයි හැඳි ගන්න. කම්මැලි කියලා මගෙන් නවත්තනවා එහෙම නෙමෙයි. මෙන්න මේ පදමට එනකන් ඕගොල්ලෝ මේක හැඳි ගා ගන්න ඕනේ. දැන් මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන අඩිය වැහෙනකන් අපි තෙල් දා ගන්න ඕනේ. දැන් අපි මේ හදාගත්තු මිශ්‍රණය සෝස් පෑන් එකකට දාගන්නවා. ඔයාගේ පෑන් එකේ ප්‍රමාණය අනුව මේක දාගන්න. දැන් මේක මදගින්නේ විනාඩි 10ක් විතර හොඳට තඹ ගන්න. මේක තැම්බෙන අතරේ අපි අලුත් භාජනයකට බිත්තර දෙකක් කඩාගෙන දාගමු. දැන් අපි මේකට චීස් කෑල්ලක් එකතු කරගමු. එතකොට මේකේ රස තවත් වැඩි වෙනවා. ඊට පස්සේ ගම්බෙරිස්, ලුණු, තක්කාලි සෝස් සහ කුඩාවට කපාගත්ත කරපිංචි එකතු කරලා මේක හොඳට අනා ගන්න ඕනේ. මේ තියෙන චීස් කෑලි ටික හොඳට කුඩු වෙනකන් අපි මේක හොඳට දිය කර ගන්න ඕනේ. දැන් අපි මේක හොඳට කලවම් කරගෙන පීසා මිශ්‍රණය හොඳින් තැම්බිලාද කියලා බලන්න ඕනේ. හොඳට තැම්බුණාට පස්සේ ඔයාලත් මං වගේ මෙන්න මෙහෙම ගෑරුප්පුකින් අනින්න ඕනේ. මේක ඇන්නේ නැත්නම් හරියට පීස් එක හැදෙන්නේ නැහැ. ඒක නිසා අනින්න. දැන් මේක උඩට අපි කලින් හදාගත්ත බිට්‍රන දාවණය එකතු කරගමු. ඊට පස්සේ ලුණු, තක්කාලි, මාළු මිරිස් අරගෙන චූටියට රවුමට කපාගෙන මෙන්න මේ විදිහට මේක උඩට එකතු කරගන්න. ඔයාලා සැරට ගන්න කැමති නම් නයි මිරිස් ටිකකුත් එකතු කරගන්න. අන්තිමට මේක උඩට සොසේජස් සහ චීස් එකතු කරලා බිට්‍රන ද්‍රාවණය පොඩ්ඩක් එකතු කරගන්න. විනාඩි 10ක් විතර මේක මදගිනි තඹ ගත්තට පස්සේ මේ තියෙන අපි හදාගත්තු රසමරස පීස් එක. බලන්න පොඩ්ඩක් කර වෙලාවත් ඇලිලාවත් නෑ ලස්සනට තියෙනවා. ඔයාලත් මේ වගේ අලුත්ම කෑම හදන්න කැමති නම් අපේ ෆලෝ කරලා සබ් එකක් දෙන ගමන් ඔයාලා හදපු පීස් එකේ රස කොහොමද කියලා කමෙන්ට් කරන් යන්න.